ඉතින් ඔයාලා අදත් මේක තුල ඉන්නේ win.plan.com red hat අපේ YouTube channel එක. ඉතින් අද මම මේ වීඩියෝ වලට කියලා දෙන්න යන්නේ කොහොමද PicsArt Photo Studio app එකෙන් අපේ Android phone එකෙන්ම photos edit කරගන්න කොහොමද කියලා. ඉතින් මේක එක වීඩියෝ එකක් නෙමෙයි, මේක වීඩියෝ සීරීස් එක. පළවෙනි වීඩියෝ එකට තමයි අරගෙන ඉන්නේ. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් PicsArt ඉතින් අයියෝ PicsArt එක නම් අපි දන්නවනේ PicsArt නම් දෙයක්ද කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ සීරීස් එකෙන් කියලා දෙන්නේ PicsArt app එකේ basic දේවල් විතර නෙමෙයි, PicsArt app එකේ advanced දේවල් ටික ඔයාලට කියලා දෙනවා. කම්පියුටර් එකේ Photoshop එකෙන් ෆොටෝ එඩිට් කරන විදිහටම PicsArt app එකෙන් කොහොමද advanced ෆොටෝ එකක් එඩිට් කරගන්න කියලා මේ වීඩියෝ සීරීස් එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ අපේ channel එකේ logo එක වගේ මම ගොඩක් pages වල logos design කරලා තියෙන්නේ එන්නේ මේ PicsArt app එකෙන් තමයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ඉන්නේ මේ වීඩියෝ සීරීස් එකේ part 1 වීඩියෝ එක. ඉතින් ඉදිරියේදී part 2 part 3 වගේ මේ වීඩියෝ සීරීස් එකේ අනිත් වීඩියෝස් බලාපොරොත්තු වෙනවා. සතිය දෙකකට විතර එක වීඩියෝ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ PicsArt app එකේ basic එක තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ basic Windows ටික ඔයාලට කියලා දෙනවා. ඇත්තට මේ වීඩියෝ එක වටින්නේ PicsArt app එකට මුලින්ම අත්පොත් කෙනෙකුට මේක ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි. ඉතින් ඊළඟ වීඩියෝස් වලින් අපි advanced දේවල් ටික ඉගෙන ගමු. මේ වීඩියෝ එකෙන් අපි basic ටික හරියනවා දැන් බලමු. ඉතින් Android වලින් ෆොටෝ එඩිට් කරන්න ඔයාලන්ට PicsArt කියන මේ app එක අරගන්න. මේ app එකේ download links මේ video description එකේ දාලා තියෙනවා. app එක ඔයාලන්ට open කළාම මේ window එකේ ඔයාලන්ට පේන මෙන්න මෙතන තියෙන plus ලකුණ. අපි ඒකෙන් පුළුවන් photos edit කරන්න. මෙතන දැන් කැමරාවෙන් දැන් ෆොටෝ එකක් edit කරන්න. එහෙම නැත්නම් මෙතනින් draw කියලා තියෙනවා. අපිට අඳින්න පුළුවන් මේ වගේ හිස් කොලයක අපිට ඕන එකක් හදගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන මේ collage කියලා තියෙනවා. collage කියන එකෙන් ඔයාලා දන්නේ නැති දැන්ටවත් photos අපිට මේ විදිහට පහක් විතර ඔන්න හදා ගන්න පුළුවන් ලස්සනට. බලමු. මේ විදිහට කැමරි ඩිසයින් එකක් තෝරගෙන collage හදා ගන්න පුළුවන්. මේ collage වලට මෙතන මෙනු එකක් තියෙනවා. මේ මෙනු එකෙන් border එකේ size එක හදා ගන්න පුළුවන්. ඒතරම දානවා නම් පාටක් දා ගන්න පුළුවන්. ඉතින් menus හදන්න පුළුවන් මේ විදිහට. අපිට ඕන විදිහට මේ ටික edit කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට edit menu එක. edit menu එකේ අපිට ඕන ෆොටෝ එක edit කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට photos ඔරන edit කරන photos තෝරගන්න පුළුවන්. ඉතින් මේකේ අපි ඉතින් තෝරගන්න අමාරු නම් මේ recent කියන එකට ගිහිල්ලා gallery එක තියෙනවා. ඉතින් gallery එකට ගිහින් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන folders තියෙනවා. මේ folders වලින් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ගොඩක් menus තියෙනවා. ඉතින් මේ menus වලින් ගොඩක් දේවල් ඔයගොල්ලෝ දැන්නවත් දන්නවා වෙන්න පුළුවන්. photos වල type කරන්න, ඒවා prisma කරන්න, ඒ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලෝ දැන්නවත් දන්නවා වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඒක ඔයාලා දන්නේ නැති advanced දේවල් ගොඩක් තියෙනවා. අපි මේ දේවල් ඊළඟ වීඩියෝස් වලින් කතා කරමු. logo designing වගේ advanced විදිහට photo එකක් edit කරන්න කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝස් වලින් බලාපොරොත්තු වෙමු. ඉතින් මම මේ වීඩියෝ මොනවා හරි පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා නම් වීඩියෝ like එකක් දාන්න, ඊළඟ වීඩියෝස් බලන්න, අපේ channel එකට subscribe කරන්න.